මම හොරෙන් ඇවිත් ඔයාගේ නහර පුපුවලා දානවා. කේන්ති අරන් ලුණු කෑවොත් එකපාරටම හાર્ට් ඇටැක් එකක් ඒවි. මම පැණි රහට හිටියට ඔයාගේ ඇඟ ඇතුළත් කනවා. පැණි රස කෑවා වැඩි නම් අන්තිමට කකුලත් කපන්න වේවි. ඔයාගේ වැරදි පුරුදු නිසා මට දැන් ගැහෙන්නත් අමාරුයි. තෙල් කාම කාගෙන හිටියොත් මම සදහටම නතර වේවි. මොලේට යන ලේ ටික නැවැත්තුවම ඔයාට මුකුත් කරගන්න බෑ. එක තත්පරයක් වැරදුනොත් මුළු ජීවිතේම එක තැන් වේවි. මම ඔයාගේ ඇඟ ඇතුළෙම හැදිලා හැම තැනම පැතිරෙනවා. කලින් හොයාගත්තේ නැත්තම් මාව කවදාවත් නවත්තන්න බෑ. හුස්ම ගන්න බැරුව පපුව හිර වෙනකොට තමයි මාව මතක් වෙන්නේ. දූවිල්ලට ගිහින් හෙම්බත් වුණාම මම ඔයාගේ උගුර මිරිකනවා. ඔයා වතුර නොබී හිටියම මට ලේ සුද්ධ කරන්න පණ නෑ. මම සම්පූර්ණයෙන්ම මැරුණොත් මැෂින් එකකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඔයා කරන තෙල් කෑම ඔක්කොම නහර අස්සේ හිර කරන්නේ මමයි. පාර සම්පූර්ණයෙන්ම වැහවම ලේ යන්නේ නැතුව ඔයා මැරිලා යාවි. කකා නිදා ගන්නකොට මම ඔයාගේ ඇඟ පුරාම මහත් වෙනවා. බර වැඩි වෙලා ලෙඩ හැදුනම නැගිටින්නවත් බැරි වේවි. හැමදාම දනිස්ස රිදෙද්දි දැනෙන වේදනාව තමයි මම. ඇටකටු ගෙවිලා ගියාම අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි වේවි. ඇතුලෙන් දිරලා ගියහම මම බිස්කට් එකක් වගේ කැඩෙනවා. පොඩි වැටීමක් වුණත් ඇති. මුළු ඇට සැකිල්ලම කුඩු වෙලා යන්න. ඇඟේ තියෙන මුළු ශක්තියම පාලනය කරන්නේ මේ මමයි. මගේ වැඩ අවුල් වුණොත් ඔයා එකපාරටම කෙට්ටු වෙලා ලෙඩ වේවි. බීලා මට වස දුන්නම මම ගලක් වගේ හයි වෙනවා. මම සම්පූර්ණයෙන් නරක් වුණොත් ඇඟම කහ පාට වෙලා මැරිලා යාවි. මතකයන් එකින් එක මකලා දානකොට ඔයාට තනියම අඬන්න වේවි. තමන්ගේ දරුවන්වවත් අඳුර ගන්න බැරි වුණාම මුළු ලෝකෙම අඳුරුයි. ඔයාගේ අත් කකුල් වෙවුලන එක මට කවදාවත් නවත්තන්න බෑ. මොලේ පාලනේ නැති වුණාම කෝප්පයක්වත් අල්ල ගන්න බැරි වේවි. ඒ ළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.